මගේ යාළුව හැමෝටම ආයිබෝවන් වෙන්ද වගේම මගේ යාළුව හැමෝම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube චැනල් එකට. ඉති මම අදවාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි අපේ වීඩියෝ ක්ලිප් එකට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරගන්න කියලා. ඉතින් මම අද තෝරගත්ත වීඩියෝ ක්ලිප් එක ටයිම් ලයින් එකට මුලින්ම ඇදලා දාගෙන තියෙනවා ඔයාලට ඔයාලගේ ස්ක්‍රීන් එකේ පේනවා. ඉතින් මම ඒ වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට කොටස් වලට කපාගෙන තියෙනවා. හරි මම මුලින්ම මේකට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරගන්න කලින් මම මේක චුට්ටක් zoom කරගන්නවා. හරි මම මෙන්න මේක මේ විදිහට zoom කරගත්තට පස්සේ ඔයාලට වීඩියෝ ක්ලිප් එකේ කොටස් හොඳින් පැහැදිලිව පේනවා. හරි අපි බලමු කොහොමද මේ වීඩියෝ ක්ලිප් එකට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරගන්නේ කියලා. හරි ඒකට අපි අපේ වීඩියෝ ක්ලිප් එකකට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරගන්න ඕනේ නම් අපි අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ මෙන්න මේ ඉෆෙක්ට් කියන පැනල් එකේ. එඩිටින් කියන පැනල් එකේ නෙමෙයි අපි ඉන්න ඕනේ ඉෆෙක්ට් කියන පැනල් එකේ. ඉතින් මම දැන් ඉන්නේ ඉෆෙක්ට් කියන පැනල් එකේ. ඉතින් ඒත් එක්කම ඔයාලට පේනවා මෙන්න මේ පැත්තේ ඉෆෙක්ට් කියලා ඔප්ෂන්ස් එකක් තියෙනවා. ඒ යටතේ ඔයාලට ෆයිල්ස් කිහිපයක් මෙතන පෙන්නනවා. audio effects, audio transitions, video effects, video transitions කියලා ඔප්ෂන්ස් කිහිපයක් පෙන්නනවා. ඉතින් මම අද මගේ වීඩියෝ එකකට transitions ඇඩ් කරන්න යන හින්දා මම මෙන්න මේ video transitions කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඒක ඇතුලේ අපිට තව ෆයිල්ස් කිහිපයක් පෙන්නනවා. මේ ෆයිල්ස් අපිට එකින් එක මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. හරි ඉතින් අපි බලමු මේ එකින් එක තියෙන ට්‍රාන්සිෂන්ස් කොහොමද අපි අපේ වීඩියෝ ක්ලිප් එකකට ඇදලා දාන්නේ කියලා. ඉතින් මේ මෙතන හයිලයිට් කරලා පෙන්නන ට්‍රාන්සිෂන්ස් එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඩ්‍රැග් කරලා අරගෙන එනවා මගේ වීඩියෝ ක්ලිප් එක උඩට. එතකොට ඔයාලට පේනවා නේද මේ වීඩියෝ ක්ලිප් එකේ ට්‍රාන්සිෂන්ස් එක ඇදලා තියෙනවා මෙන්න මේ දුඹුරු පාට අයිකන් එකේ. අපි චුට්ටක් එක zoom කරගමු. ඒ වගේම අපිට මෙන්න මේ ට්‍රාන්සිෂන්ස් එක මේ විදිහට ක්ලික් කරලා අපිට මේක ටිකක් ලොකු කරගන්නත් පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේ ට්‍රාන්සිෂන්ස් එක වීඩියෝ ක්ලිප් එක අතර මැදට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. මම මේක චුට්ටක් zoom out කරගෙන ඊට පස්සේ ඊගාවට එන වීඩියෝ ක්ලිප් එකට මම ට්‍රාන්සිෂන්ස් එකක් තෝරලා දානවා. අපි දාමු මම මෙන්න මේක ඇදලා ගෙනල්ලා මෙන්න මේ විදිහට අත්අරින මේ වීඩියෝ ක්ලිප් එක ගාවට. ඒකත් අපිට zoom කරගැනීමේ හැකියාව තියෙනවා. දැක්කද? මෙන්න මේ විදිහට අපිට ඒකත් zoom කරගන්න පුළුවන්. ඉතින් මේ අපි දාන මේ ට්‍රාන්සිෂන්ස් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ වීඩියෝ ක්ලිප් දෙකක් අතර මැදකට. ඉතින් මේකත් අපිට මේ විදිහට සිලෙක්ට් කරලා ලොකු කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට ඇදලා. හරි. මම මේ වීඩියෝ ක්ලිප් එකේ තව ටිකක් ඉස්සරහට යනවා. right. මම මෙන්න මේ හරියට තව ට්‍රාන්සිෂන්ස් එකක් ඇඩ් කරගන්න තමයි යන්නේ. ඉතින් මම එකම ෆයිල් එකකින් තෝරගන්නවා. මම මෙතන තියෙන dip to wide කියලා එකක් මම ක්ලික් කරලා ඩ්‍රැග් කරලා අරගෙන ආවිල්ලා මෙන්න මෙතනට අතහරිනවා. හරි. එතකොට ඔයාලට පේනවා මේ ට්‍රාන්සිෂන්ස් එක මේ වීඩියෝ ක්ලිප් දෙක අතර මැදට එකතු වුණා. හරි. මම ආපහු මේ වීඩියෝ ක්ලිප් එකේ මුලට ගිහිල්ලා මේක මුලින්ම ප්ලේ කරලා බලනවා අපි භාවිතා කරපු ට්‍රාන්සිෂන්ස් කොහොමද මේ වීඩියෝ ක්ලිප් එකට ඇඩ් වෙලා තියෙන්නේ කියලා. අපි බලමු ලස්සන වීඩියෝ ක්ලිප් එකක් අපිට හැදිලා තියෙනවද කියලා මේ ට්‍රාන්සිෂන්ස් යූස් කරලා. හරි. එහෙනම් මම දැන් මේක ප්ලේ කරලා බලමු.
දැක්කද අපි භාවිතා කරපු ට්‍රාන්සිෂන් මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපිට අපේ මේ වීඩියෝ එකකට ක්වොලිටි එකක් ඒ වගේම ආකර්ෂණයක් වගේ දෙයක් අපිට දෙන්න පුළුවන් මේ ට්‍රාන්සිෂන්ස් භාවිතා කරලා. අපි ඉතින් ටිකක් ප්ලේ කරලා බලමු. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හදාගත්ත වීඩියෝ එකකට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරලා අලුත් විදිහකට අපිට කැමති විදිහකට අපි අලුතෙන් වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න. ඉතින් ට්‍රාන්සිෂන්ස් භාවිතා කරන වීඩියෝ ක්ලිප් දෙකක් අතර මැදකට ඉතින් ක්‍රීමි එක මෙන්න මේ විදිහට තමයි අපි වීඩියෝ ක්ලිප් එකකට ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරගන්න. ඉතින් මේක ගොඩක්ම ලේසි ක්‍රමයක්. හැමෝටම ඉක්මනටම අල්ලගන්න පුළුවන් කියලා හිතනවා මම. ඉතින් මම අද ගොඩක්ම සරල විදිහට තමයි ඔයාලට මේක කියලා දුන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මුකුත්ම ගැටලු නැතුව නැති කියලා. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා හැමෝටම දිගටම ඉන්න කියලා මතක් කරමින් මගේ channel එක දිගටම subscribe කරගෙන යන්න. subscribe කරලා නැති කට්ටියත් මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඔයාලට ක්‍රීමි එක අලුත් වැඩ කරලා අලුත් වැඩක් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ආයෙත් අලුත් දෙයකින් හමු වෙමු.